රුපියලකින්වත් ඔයාගේ රෙවෙන්යු එක වැඩි වෙන්නේ නැද්ද? ඔයා අප්ලෝඩ් කරන සෝෂල් මීඩියා වීඩියෝස් වලටත් මිලියන ගණන් වලින් views වෙනවා. හැබැයි රුපියලකින්වත් ඔයාගේ රෙවෙන්යු එක වැඩි වෙන්නේ නැද්ද? I totally understand your question. So අද අපි වීඩියෝ එකකින් බලමු කොහොමද හරියට ස්ට්‍රැටජික් විදියට සෝෂල් මීඩියා වීඩියෝස් පෝස්ට් කරලා ඒක අපේ රෙවෙන්යු එකට සපෝට් කරන විදියට content system එකක් එහෙම නැත්නම් content funnel එකක් හදාගන්න කියලා. එහෙනම් sit back, relax, enjoy the video. අපි deeply මේක ගැන කතා කරන කලින් මම ඔයගලන්ට දැක් කියන්න ඕනේ. ඒ තමයි මිලියන ගණන් වලින් views ගියත් වැඩක් නැහැ. ඔයාගේ target audience එකකින් ඉන්න කට්ටිය වීඩියෝ එක බැලුවේ නැත්තම්. For example ඔයාගේ target audience එක ගෙදර ඉඳන් healthy විදියට ඇඟ අඩු කරගන්න බලන කට්ටිය නම් classic physics එකක් gym එකට ගිහින් හදාගන්න කට්ටිය ඔයාගේ videos බැලුවට ඔයාට clients ලාගෙන් bookings එන්නේ නැහැ. ඔයාගේ revenue එකක් වෙන්නේ නැහැ. So ඒකවල තියාගෙන මේ වීඩියෝ එක බලන්න. අපි හැමෝම videos post කරනවා. behind the scenes upload කරනවා. එහෙම නැත්නම් ඔයාගේ product එක එහෙම නැත්නම් service එකේ තියෙන benefits ටික කියනවා. හැබැයි මේ ඔක්කොම එන්නේ top of the funnel. මේ top of the funnel එකකින් mainly වෙන්නේ ඒගොල්ලන්ගේ brain එකේ ඔයාගේ brand එකට product එකට ඉඩසක් හදාගන්න එක විතරයි. මෙහෙම ඔයා educational content, entertaining content දැම්මට brain එකට ඔයාගේ brand එක යනවා මිසක් ඒගොල්ලන් purchase කරන්න යන්නේ නැහැ. ඒකට හේතුව තමයි මෙතනදී ඔයාගේ brand exposure එක විතරයි හැදෙන්නේ. ඔයා top of the funnel විතර නෙමෙයි, middle of the funnel, bottom of the funnel කියන දේවල් දෙකත් focus කරන්න ඕනේ. මේ දේවල් ටික focus කරන කට්ටිය තමයි actually social media එකේ money earn කරන්නේ. හරි. middle of the funnel. මෙතනදී ඔයාගේ audience ලා ඔයා ගැන ගොඩක් හඳුනනවා. ඒ වගේම ඔයාගේ product ගැන ඒගොල්ලන් දන්නවා. මේගොල්ලන්ට ඔයාලට දෙන්න පුළුවන් something tangible. ඒ කියන්නේ service එක experience කරන්න පුළුවන් free trial එකක්, free consultation එකක් වගේ දීලා ඒගොල්ලන්ව bottom of the funnel එකට යවා ගන්න create කරගන්න ඕනේ. And මේ වගේ videos upload කරනකොට CT එකට click the link in bio එහෙම නැත්නම් book a free consultation වගේ CTS ලබා දෙන්න. හරි. bottom of the funnel එකෙන් අපි කරන්නේ straightly ඒගොල්ලන්ව pay කරන clients ලා විදියට turn කරන එක විතරයි. මෙතනදී ඔයාට පුළුවන් limited time offer එකක් ලබා දෙන්න. එහෙම නැත්නම් urgency එක trigger කරන විදියට limited slots available එහෙම නැත්නම් limited time offer වගේ දීලා ඒගොල්ලන්ගේ urgency එක trigger කරලා ඔයාගේ product එක service එක sell කරන විතරයි. ඉස්සෙල්ලාම top of the funnel tofu එකේ brand එකේ awareness එක create කරගන්න. මෙතනදී ඔයාට general හැමෝටම කතා කරන්න පුළුවන්. middle of the funnel එකේ ඔයාගේ target audience ලට විතර කතා කරන්න, ඔයාගේ niche එකේ ඉන්න කට්ටියට විතර කතා කරන්න. and මෙතනදී තමයි ඒගොල්ලන් buy කරන්න පෙළඹෙන්නේ. bottom of the funnel කියන content එකෙන් ඔයා straightly ඒගොල්ලන්ට විකුණන්න. හැබැයි strategically විකුණන්න මෙතනදී තමයි sales close වෙන්නේ. and තව දෙයක් හොඳට මතක තියාගන්න, ඔයාගේ videos වලින් එන leads and sales track කරේ නැත්නම් ඔයාට කවදාවත්ම ඔයාගේ business එක scale up නැත්නම් progress කරලා ඊළඟ level එකට ආරගෙන යන්න බෑ. so එහෙම track කරගන්න මම screen එකේ දාලා තියෙනවා වගේ Google Sheet එකක් maintain කරන්න. video එක upload කරා නම් ඒ video එකටම ආවෙන එක වෙච්ච unique URL එකක්. එහෙම නැත්නම් QR code එකක් තියාගන්න. එතකොට ඔයා track කරගන්න පුළුවන් මොන වගේ videos වලින්ද වැඩිම leads එල්ල තියෙන්නේ, මොන වගේ videos ද poorly perform කරන කියලා බලලා වැඩිම perform කරන videos ආයෙත් recreate කරලා ඔයාට leads and sales generate කරගන්න පුළුවන්. so ඔයාට ඒ අදාළ Google Sheet එකේ link එක ඕන ඔයා description area එක අනිවාර්යයෙන්ම check කරලා බලන්න. එහෙනම් දැන් ඔයාලට clear idea එකක් ඇති කොහොමද target audience එකට video එක reach කරලා ඒගොල්ලන්ව paying clients ලා විදිහට හරව ගන්න කියලා. මේ වගේ videos හොඳ අපේ follow කරලා තියාගන්න. and අපේ මොනවා හරිම දෙයක් improve කරන්න තියෙනවා නම් ඒකත් comment section එකේ comment එකක් විදිහට දාගෙන යන්නත් අමතක කරන්න එපා. තාත් interesting video එකක්. I see you.